මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු බල සමතුලිතතාවය කියන මාතෘකාව ගැන. බල සමතුලිතතාවයක් කියලා කියන්නේ මොකක් හරි බලයන් දෙකක් හෝ කිහිපයක් දෙකක් හෝ ඊට වැඩි ගණනකින් වස්තුවක් චලනය නොවි නිශ්චලතාවයේ පවතිනවා නම් අන්නේ අවස්ථාවට අපි බල සමතුලිතතාවය කියලා කියනවා. කොහොල අපි පළවෙනියටම බලමු බල දෙකක් යටතේ වස්තුවක් කොහොමද සමතුලිතතාවයේ පවතින්නේ කියලා. මම උදාහරණයක් විදිහට පෘෂ්ඨයක් මත තිබ්බ මෙන්න මේ වගේ වස්තුවක් ගන්නම්. එතකොට මෙන්න මේ වස්තුව සමතුලිතතාවයේ තියෙන්නේ කොහොමද කියලා බලමු. අපි පළවෙනියටම. එතකොට මෙන්න මේ වස්තුව මගින් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය මගින් මේ පෘෂ්ඨය මත කිසියම් වූ බලයක් යෙදෙනවා. හරිද? එතකොට මෙන්න මේ පෘෂ්ඨය මත යෙදෙන බලය මම mg කියලා නම් කරන්නම්. හරිද? එතකොට වස්තුව මගින් පෘෂ්ඨය මත බලයක් යෙදෙද්දී පැංචෝ මේ පෘෂ්ඨය මගිනොත් වස්තුව මත ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට අභිලම්බ බලයක් යෙදීම සිද්ධ වෙනවා. අන්නේ බලය අපි හඳුන්වනවා අභිලම්බ ප්‍රතික්‍රියාව නැත්නම් අභිලම්බ බලය කියලා. එතකොට පැංචෝ මෙන්න මේ වස්තුව සමතුලිතව තියෙන්න නම් දැන් මේක මේසයක් උඩ තියෙන්නේ කියලා හිතමුකෝ. මේ වස්තුව සමතුලිතව තියෙන්න නම් මේසය උඩ පවතින්න නම් මේ වස්තුව යොදන බලයට එහෙම නැත්නම් වස්තුව මගින් නැතිවන බලයට ඒකේ අභිලම්බ ප්‍රතික්‍රියාව සමාන වෙන්න ඕනි. වස්තුවේට මෙන්න මේ මේසය මගින් යොදන අභිලම්බ බලය වස්තුව මගින් යොදන බලයට වඩා විශාල වුණොත් මොකක්ද වෙන්නේ? වස්තුව මගින් යොදන බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට වඩා විශාල වුණොත් පැංචෝ මේ මේසෙ කඩාගෙන වස්තුව බිමට වැටෙනවා. හරි නේද? එහෙනම් ඔන්න ඔය අවස්ථාවේදී මේ බල දෙක යටතේ මේ වස්තුව සමතුලිතව තියෙනවා නම් අපිට කියන්න පුළුවන් R සමානයි mg කියලා. ඒ කියන්නේ මේ වස්තුව මගින් යෙදෙන බලය වස්තුව මගින් මේසේ මත යොදන බලය මේසේ මගින් වස්තුව මත යොදන බලයට සමාන වුණොත් තමයි මෙයා බල සමතුලිතතාවයේ තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි තවත් උදාහරණයක් ගමු. මම ගන්නවා මෙන්න මේ වගේ සිවිලිමක එල්ලලා තියෙනවා පැංචෝ මෙන්න මේ වගේ බාරයක්. සිවිලිමක එල්ලලා තියෙනවා බාරයක්. එතකොට මෙන්න මේ බාරය මගින් පහළට යොදන බලයට අපිට කියන්න පුළුවන් mg කියලා. එතකොට මෙන්න මේ mg බරක් යෙදෙනවා නම් මේක සමතුලිතව තියෙන්න නම් තන්තුව මගින් ඉහළට යොදනවා තන්තුවේ ආතතිය තමයි යොදන්නේ. එහෙමනම් මෙන්න මේ වගේ තන්තුවේ ආතතිය යොදන අවස්ථාවකදී අපිට කියන්න පුළුවන් T සමානයි mg කියලා. තන්තුවේ ආතතිය මගින් උඩට වස්තුව අදිනවා වස්තුව මගින් වහලය පහළට අදිනවා. එතකොට මේ තන්තුව නොකැඩී තියෙන්න නම් කොල්ලෝ මේ තන්තුවේ ආතතිය ඒ ස්කන්ධයට සමාන වෙන්න ඕනි. අපි තවත් උදාහරණයක් ගමු. මම පෘෂ්ඨයක තියලා තියෙනවා මෙන්න මේ වගේ වස්තුවක්. ඒ වස්තුවට මෙහා පැත්තට මම F1 කියලා බලයක් යොදනවා. එතකොට මේ වස්තුව මෙහා පැත්තට චලනය වෙන්න පටන් ගන්නවා. එතකොට තවත් කෙනෙක් ඇවිල්ලා මෙන්න මේකට මේ පැත්තට යොදනවා F2 කියලා බලයක්. එතකොට මේ වස්තුව චලනය වෙන එක නතර වෙන්න නම් F1 බලයට F2 බලය සමාන වෙන්න ඕනේ. අපි අර සම්ප්‍රයුක්ත බලයේදී ඉගෙන ගන්නේ මෙන්න මේ දෙපැත්තට යොදන බලයන් ශුන්‍ය නම් මේ බලයන් දෙකේ සම්ප්‍රයුක්තයේ ශුන්‍ය නම් මෙන්න මේක බල සමතුලිතතාවයේ තියෙනවා කියලා කතා කරන්න පුළුවන්. එතකොට අපි මේ කතා කරේ මොකක්ද? බලයන් දෙකක් යටතේ කොහොමද වස්තුවක් සමතුලිතව පවතින්නේ කියලා. එතකොට බලයන් දෙකක් යටතේ වස්තුවක් සමතුලිතව පවතින්න නම් කරුණු තුනක් තෘප්ත කරන්න ඕනි. කරුණු තුනක් තෘප්ත කරන්න ඕනි. මොකක්ද පළවෙනි කරුණ? පළවෙනි කරුණ තමයි මෙන්න මේ යොදන බල දෙක ඒක රේඛීය වෙන්න ඕනි. මොකක්ද? මේ යොදන බල දෙක ඒක රේඛීය වෙන්න ඕනි. ඒ කියන්නේ මෙතනින් පහළට තියෙන බලයත් මෙතනින් ඉහළට තියෙන බලයත් එකම සිරස් හෝ තිරස් රේඛාවක පවතින්න ඕනි. දෙවෙනි ලක්ෂණය තමයි මේ බලයන් ඒක තලීය වෙන්න ඕනි. මෙන්න මේ බලයන් දෙක අපිට එකම තලයක අඳින්න පුළුවන් වෙන්න ඕනි. එකම තලයක පවතින්න ඕනි. තුන්වෙනි කරුණ තමයි මේ බලයන් දෙක විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනි. විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනි. ඔන්න එහෙනම් අපි බල දෙකක් යටතේ වස්තුවක් කොහොමද සමතුලිතව පවතින්නේ කියලා කතා කරා. හොඳයි. ඊළඟට අපි කතා කරමු බල තුනක් යටතේ කොහොමද වස්තුවක් සමතුලිතව පවතින්නේ කියලා. මේ විදිහම තමයි බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පවතින්නේ.
මම උදාහරණ විදියට ගන්නම්. ඔයාලගේ පොතේ අර කතා කරලා තිබ්බ මෙන්න මේලාවක් තියෙනවා. ඒක මත ළමයෙක් ඉන්නවා. මම ළමයෙක් අඳින්න නැතුව නිකන් බෝලයක් අඳින්නම්. එතකොට මේ ළමයාගේ බර සිරස්ව කොහෙටද ක්‍රියා කරන්නේ? පහළට. එතකොට ළමයාගේ බර mg කියලා අපිට කියන්න පුළුවන්. එතකොට දැන් මෙයා තනි බලයකින් නම් සමතුලිතව වෙන්නේ අපි කිව්වා මෙයාගෙන් පහළට යොදන බලය ඉහළට යොදන බලයට සමාන වෙන්න ඕනි කියලා. හැබැයි මෙතන මේ ළමයා සමතුලිත වෙලා ඉන්නේ බලයන් කීයක් යටතේද? බලයන් දෙකක් යටතේ. එහෙමනම් මේ තන්තුවේ තියෙන්නේ මම හින්දා ආතතියක් කියලා ලකුණු කරන්නම්. ඉහළට මේ තන්තු මගින් ආතතියක් යොදනවා. එහෙමනම් පැංචෝ මෙන්න මේ යොදන ආතතිය මේ තන්තු නොකැඩි මේ ළමයා ඔන්චෙල්ලාව උඩ ඉඳනම් අපිට කියන්න වෙනවා මොකක්ද? mg සමානයි t ධන t. එහෙම නැත්නම් mg සමානයි 2t කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ ඒක තලීය බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව තියෙන අවස්ථාවක්. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවකදී වස්තුවක් සමතුලිතව තියෙන්න නම් කරුණු තුනක් තෘප්ත කරන්න ඕනි. මොකක්ද කරුණු තුන? පළවෙනි කරුණ තමයි මේ බලයන් තුන ඒක තලීය වෙන්න ඕනි. බලයන් තුන මොකක්ද වෙන්න ඕනි? ඒක තලීය වෙන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ බලයන් තුනේ එකක් යොදන දිශාවට අනික යොදන දිශාව අනෙක් බලයන් දෙක යොදන දිශාව ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනි. එකක් යොදන දිශාවට අනෙක් බල දෙක යොදන දිශාව ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනි. ඊළඟට මේක සමතුලිතව පවතින්න නම් එක දිශාවකට යෙදෙන බලය අනෙක් දිශාවන්ට යෙදෙන බල දෙකේ සංප්‍රයුක්තයට සමාන වෙන්න ඕනි. හරිනේ? එක් දිශාවකට යෙදෙන බලය අනෙක් දිශාවට යෙදෙන බල දෙකේ සංප්‍රයුක්තයට ඒ කියන්නේ එකතුව හෝ අඩු කිරීම සංප්‍රයුක්තය ගැන අපි දන්නවනේ. එතකොට සංප්‍රයුක්තයට සමාන වෙන්න ඕනි. ඔන්න බල තුනක් යටතේ ඒක තලීය බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙන අවස්ථාවක්. ඊට පස්සේ අපි කතා කරමු ඒ සමාන්තර බල තුනක් නෙමෙතන අපි තිබ්බේ සමාන්තර නොවන බල තුනක් යටතේ කොහොමද වස්තුවක් සමතුලිතව පවතින්නේ කියලා. එතකොට ඔයාලගේ O level මට්ටමේ ලොකු දෙයක් කතා කරන්න නැහැ මේ සමාන්තර නොවන බල තුනක් යටතේ. දැන් අපි කතා කරවන්නේ බල දෙකක් යටතේ සහ බල තුනක් යටතේ. එතකොට අපි මේ කතා කරපු බල දෙකක් යටතේ හෝ බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙලා තිබ්බේ සමාන්තර බල යටතේ. මේ හරිනේ. මේ බල දෙකට මේක සමාන්තරයිනේ. හැබැයි උදාහරණයක් ගත්තොත් සමාන්තර නොවන බල තුනක් යටතේ කියලා ඔයාලගේ ගෙදර බිත්තියේ එල්ලලා තියෙන පින්තූරය ගත්තොත් මේ පින්තූරය බිමට වැටෙන්නේ නැතුව සමතුලිතව තියෙනවා. නේද? මේ පින්තූරය බිමට වැටෙන්නේ නැතුව සමතුලිතව තියෙනවා. එහෙමනම් මේක සමතුලිතව තියෙන්නේ කොහොමද? එහෙනම් මේ අවස්ථාවේදී අර විදිහටම තෘප්ත කළ යුතු කරුණු තියෙනවා. මොකක්ද තෘප්ත කළ යුතු කරුණු වෙන්නේ? එක් දිශාවකට යෙදෙන බලය අනෙක් දිශාවට යෙදෙන බල දෙකෙහි සංප්‍රයුක්තයට සමාන වෙන්න ඕනි. ඊළඟට මේ යෙදෙන බල තුන ඒක ලක්ෂීය වෙන්න ඕනි. මොකක්ද යෙදෙන බල තුන? ඒක ලක්ෂීය වෙන්න ඕනි. බලමු අපි ඒක ලක්ෂීය වෙනවා කියන්නේ මොකක්ද? එක ලක්ෂයකට මේ බල තුන පැමිණෙන්න ඕනි. බලන්න මෙන්න මේ බල දෙක නම් මෙතනදී එකතු වෙනවා. මේ බලයත් ඉහළට දික් කරාම මෙතෙන්ද එකතු වෙනවා. එහෙනම් ඔන්න ඒක ලක්ෂීය වුණා. ඊට පස්සේ එක බලයක් යෙදෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි අනෙක් බලයන් යෙදෙන්න ඕනි. එතකොට මේ විදිහට යෙදෙන බලයන් ගැන O level මට්ටමේදී අපි ගණනය කිරීම කරන්නේ නැහැ. A level මට්ටමේදී කතා කරනවා මේ පිළිබඳව ගණනය කිරීම ගැන. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ බල සමතුලිතතාවය කියන කොටස යටතේ. එහෙනම් බල සමතුලිතතාවයේ ආශ්‍රිතව ඕනේ ගානක් අපිට හදන්න පුළුවන්කම තියෙනවා. හරි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් තවත් අමාරු පාඩම් කොටසක් සාකච්ඡා කරන්න යමු.